අද මං ඇවිල්ලා ඉන්නේ විශේෂ තැනකට. ඉතින් මේ ඇවිල්ලා ඉන්න තැන අවුරුදු මිලියන ගානක ඉතිහාසය, ෆොසිල ඉතිහාසය පෙන්නුම් කරන තැනක්. ඉතින් මම මේ වේල්ස් වල තියෙන ඩන්රේවන් බේ කියන බොක්කට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කඳුකරේ ඔයගොල්ලන්ට බැලුවොත් පේන මේ පර්වතය තනිකර නිකන් පඩි වගේ හැදිලා තියෙන්නේ. මේ කවුරුත් කපපු ගල් පඩි නන් නෙමෙයි. මේ සිමෙන්තිත් නෙමෙයි, මේ හුණු ගල්. මේ තියෙන පර්වතේ ගල්පඩි වගේ පේන්න තියෙන්නේ භූමි ලේයර. මේ පර්වතය හැදිලා තියෙන්නේ භූමි ලේයර ගොඩක් එකතු වෙලා. ලේයරෙන් ලේයරය පහළට යන්න අවුරුදු ගණනාවක් පරණයි. අවුරුදු මිලියන ගානක් තිස්සේ මුහුදු වතුර වැදිලා, උලන් වැදිලා, වැස්සට හේදිලා, අව්වට කරවෙලා විවිධ කාලගුණයන් යටතේ කාදනය වෙලා ස්වභාව ධර්මයා විසින් අපිට මේ පර්වතේ හරස් කඩක් තමයි මේ විදියට පෙන්නුම් කරන්නේ. ඉතින් මේ ගල් පර්වතයේ තියෙන මේ ලේයර අතරේ සැඟවිච්ච ප්‍රධානම දේ තමයි ෆොසිල. අවුරුදු මිලියන ගානකට කලින් මේ පෘථිවියේ ජීවත් වුණ ජීවීන් වර්ග, ඒ වගේ මේ ජීවීන්ගේ ඇටකටු එක එක වස්තුන් මේ ලේයර ඇතුලේ සැඟවිලා තිනවා සුරක්ෂිතව අදට. ඔයගොල්ලන්ට මගේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ මේ තනිකර හුණුගල්. මේ හුණුගල් ටික මේ වගේ ඔයගොල්ලන්ට පේන ඇති කුහර වගේ හැදිලා තියෙනවා හැමතැනම. ඉතින් මේ කුහර හැදිලා තින්නේ අවුරුදු මිලියන ගානක් තිස්සේ එක දිගට මුහුදු වතුර වැදිලා. මෙතන තියෙන අනිත් විශේෂත්වය තමයි ගොඩක් අය මෙතනට එනවා ෆොසිල් හන්ටිං වලට. ඒ කියන්නේ ෆොසිල ගවේෂණය කරන්න ගොඩක් කට්ටිය මේ ප්‍රදේශයට එනවා. UK වල තියෙන සංරක්ෂණය කරපු ෆොසිල වෙරළවල් වල පර්වත හෝ පොළවෙන් උපකරණ ආධාරයෙන් ලොකු ෆොසිල ගලවලා ගන්න විශේෂ අවසර අවශ්‍යයි. තැන් වල තියෙන ලූස් ෆොසිල්ස් නම් අරගන්න අවසර දෙනවා. අද අපිට ෆොසිල හොයන්න නම් වෙලාවක් නෑ. මං හිතන්නේ ඒක ලේසි වැඩක් කියලා. ඉතින් අපි බලමු මේ ප්‍රදේශයේ තියෙන ඉතුරු ලස්සනත්. මේ ඩන්රේවන් බේ බීච් එක අනිත් බීචස් එක්ක සසඳනකොට හරිම සුවිශේෂයි. ඩන්රේවන් බේ එක UK South Wales වල ජුරාසික් කෝස් ලයින් එකේ කොටසක්. මේ බීච් එකට අඩිය තියෙන ඕනම කෙනෙක්, මේ ගල් උඩ ඇවිදින ඕනම කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අවුරුදු මිලියන 200කට වඩා පරණ ජුරාසික් යුගයේ සිට පැවතගෙන එන ෆොසිල උඩ තමයි ඇවිදින්නේ. ඒක විශේෂ අත්දැකීමක්. ඒ වගේම ඩොක්ටර් හූ, මර්ලින්, ෂර්ලොක් වගේ TV සීරීසුත් මෙතන රූගත කරලා තියෙනවා. ඩන්රේවන් බේ එකේ ඇවිදලා එහෙම්මම මං උඩට නැගගෙන ආවා. ඒත් එක්කම ලස්සන දොළපාරක් තියෙනවා දැකලා මම හිතුවා ඒක දිගේ ඇවිදගෙන යන්න. මම දැක්කා තියෙන අයෙක් ඉන්නවා. ඉතින් මං හිතුවා පොඩ්ඩක් නැවතිලා බලන්න ඕනේ කියලා. නෑ මං බොරුවක් කිව්වේ, මොන තියෙන අයෙක්වත් නෑ මේ වතුරේ. ඉතින් ඇත්තටම කිව්වොත් මාළුවෙක්වත් නෑ, ගෙම්බෙක්වත් නෑ බෙහෙතකටවත් හොයාගන්න. මං හිතුවා එහෙම්මම දිගටම කන්ද උඩට නැගගෙන කාසල් එක හොයාගෙන යන්න. මේ තින්නේ ඩන්රේවන් කාසල් එක ඒ කාලේ තිබුණ විදිය. 12 වෙනි සියවසේ මුලින්ම හදපු මේක 19 වෙනි සියවසේදී වින්ඩම් පවුල ප්‍රතිනිර්මාණය කරා. 20 වෙනි සියවසේ මුල් කාලේ මේ ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු දරාගන්න බැරි ප්‍රමාණයට වැඩි වෙලා 1949 දී විකුණලා ඊට පස්සේ අයිතිකරුවන්ටත් නඩත්තු කරගන්න බැරුව 1963 දී කඩලා දාලා තියෙනවා. අද වෙද්දි ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ ඉතුරු වෙලා තියෙන නටබුන් ටික Vale of Glamorgan කවුන්සිල් එකෙන් තමයි අද වෙද්දි නඩත්තු කරන්නේ. ගාඩන් එකයි ඉතුරු නටබුන් ටිකයි මහ ජනතාවට නොමිලේ බලා ගන්න පුළුවන්. මේ තින්නේ කාසල් එකේ ඉතුරු වෙච්ච නටබුන් ටික. පේනවනේ කොච්චර විශාලද කියලා. අර ඇවිදන් යන දෙන්න කූඹි වගේ පේන්නේ භූමිය ඇවිදන් යද්දී. එච්චරට විශාල මාලිගාවක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. මේ තින්නේ ගාඩන් එක. මේක තාප්පවලින් වට කරලා තියෙන්නේ. දොරවල් කිහිපයකින් තමයි ඇතුල් වෙන්න පුළුවන්. මේ මුරකුටියක් වගේ තියෙන එකේ පසුකාලීනව අයිස් ගබඩා කිරීමට තමයිලු පාවිච්චි කරලා තියෙන්නේ.
ගොඩක් අය මෙතනට එන්නේ අවුරුදු මිලියන 200 ගානක ඉතිහාසයක් තියෙන වෙරළේ අත්දැකීම විඳගන්න ගමන් මාලිගාවේ නටමුන් බලලා උස් කඳුමුදුනේ ඇවිදලා ලස්සන බලලා නිදහසේ කාලය ගත කරලා යන්න. එහෙනම් ඉතින් අපි ආයෙත් හම්බෙමු මේ වගේ ලස්සන වීඩියෝ එකකින් UK බොසා Facebook page එකනුයි YouTube channel එකනුයි TikTok එකනුයි.